ඔයා වෙනස් වෙච්ච දවසට හැමදේම වෙනස් වේවි. අද අපි ඒක ගැන කතා කරමු. සාමාන්‍යයෙන් මිනිස්සු මේ වීඩියෝ එක පොඩ්ඩක් ඇදලා හරිනේ. සාමාන්‍යයෙන් මිනිස්සු අපි ඇතුළ වෙනස් වෙන්නේ නැතුව එළිය වෙනස් වෙනකන් බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් අපි හිතනවා ආනේ අද මේ මෙහිම වුණා නම් මට හොඳයි, එක්ක මට කන්න හම්බ වෙනවා නම් හොඳයි, එක්ක මට කෙට්ටු වෙන තිබ්බා නම් හොඳයි, එක්ක මට සල්ලි හම්බ වෙනවා නම් හොඳයි. අපි මේ ඔක්කොම එළියෙන් අපිට දේවල්නේ අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ නේද? නමුත් අපිට මේක එළිය වෙනස් කරන්න නම් අපි අපේ ඇතුළ වෙනස් කරගන්න ඕනේ. ඇතුළ වෙනස් කරනවා කියන්නේ මොකද? අපි දැන් අපි හිතනවා අපිට තියෙන සල්ලි ටික හැම වෙලෙම අයියෝ මේ ටික මදි ජීවත් වෙන සල්ලි නෑම තමයි එතකොට. අපිට තියෙන සල්ලි ටික අපි ඉතාම කොච්චර සල්ලි අපි හිතමු චුට්ටක් තිබ්බත් ඒ චුට්ටෙන් අපි සතුටු වෙලා සැනසීලා අපිට ඉන්න පුළුවන් නම් අපි ඒක අප්‍රීෂিয়েට් කරනවා. ඒකට අපි තෑන්ක්ෆුල් වෙනවා නම් අපිට තව මුදල් ලැබෙනවා. කිසිම දවසක Tamanට තියෙන දේ අගය නොකරන කෙනෙකුට තව දෙයක් විශ්වයෙන් දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. විශ්වයෙන් ඔයාට දෙයක් ගන්න අවශ්‍ය නම් ඔයා දැන් තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. දැන් ඕක කිව්වොත් එහෙම සමහර අය කියාවි මට මොනවත් නැහැ, මට ඉන්න හිටින තැනක් නැහැ, මට ආදරය කරන්න කෙනෙක් නැහැ මොනවා. හැබැයි ඔයා හුස්ම ගන්නවා නේද? ඒකට ස්තුතිවන්ත වෙන්න. ඔයා ජීවත් වෙන නැතපය හතර තියාගෙන ඒකට ස්තුතිවන්ත වෙන්න. මොකද එහෙම නැති මිනිස්සුත් ඉන්නවා. ඔයා සමහර වෙලාවට හුස්ම ගන්න බෙරදරන මිනිස්සු දැකලා තියෙනවා නම් අන්න එතකොට ඔයාට තේරෙයි හුස්ම නිදහසේ ගන්න ලැබෙනවා කියන එකම ලොකු දෙයක් කියලා. මොකද සමහර මිනිස්සු මේ මොහොතෙත් ඉන්නවා පල්ලෙහාට දාපු හුස්ම ඉහළට ඇදගන්න බැරුව ජීවත් වෙන්න වෙරාදින. තව දවසක් ලෝකේ එළිය දකින්න මහන්සි වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක නිසා උත්සාහ කරන්න Tamanට තියෙන දේවල් අගය කරන්න. අපිට අර කියනෝනේ when you will cry for a shoe until you see a person without a leg කියලා. ඒකෙන් කියන්නේ මොකද දන්නවද? ඔයා සපත්තුවක් නැහැ කියලා ඉල්ලලා අඬන්නේ කකුලක් නැති මිනිස්සෙක් දකින්නකම් විතරයි. මොකද කකුලක් නැහැ කියලා මනුස්ස එතකොට ඔයාට සතුට වෙන්න පුළුවන්. අනේ සපත්තුවක් නෙවෙයි මට කකුලක් තියෙනවා නේද? මම ගන්න සපත්තු නැති වුණාලා නේද? අන්න ඒක තමයි ජීවිතේ. හැම දෙයක් දිහාම සුබවාදීව බලන්න. අපිට නැති දේවල් ගැන හිතන්න එපා. තියෙන දේ දිහා බලලා සතුට වෙනකොට විශ්වය අපිට නැති කියන හැම දෙයක්ම ගෙනත් දෙනවා. අන්න එදාට ඇත්තටම ඔයාට අවශ්‍යත් නෑ මේ දේවල්. මොකද ඔයා already සතුටින් ඉන්නේ. ඔයාට හැමදේම තියෙනවා කියලා සතුටින් ඉන්නවා. එතකොට විශ්වය ඔයාට මොනවද දුන්නත් ඔයාට ලොකු වටිනාකමක් වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඔයා කොහොමත් සතුටින් ඉන්නේ. ඉතින් වටින්නේ අපිට තියෙන දේවල් දිහා බලලා සතුටින් ඒ දේ අගය කිරීම. මොකද එතකොට තමයි අර අපේ ඇතුළ වෙනස් වෙලා අපේ එළිය වෙනස් වෙන්නේ. මොකද අපි එළියේ තියෙන දේ දැකලා ඒක ගැන දුක් වෙවි ඉන්නවට වැඩිය ඇතුළේ තියෙන දේ දැකලා ඇතුළ වෙනස් කරගත්තම අපේ එළිය ඉබේම වෙනස් වෙනවා. ඉබේම අපිට සතුට කියන දේ එනවා. මේ ජීවිතේ මොන දේවල් තිබ්බත් වටිනම දේ තමයි සතුට. සල්ලි, දේපල, තනතුරු, යාන වාහන, බලය මේ කොයි දේ තිබ්බත් වැඩක් නැහැ සතුට කියන දේ නැත්තම්. මම දන්න අය ඉන්නවා උතුරන්න සල්ලි තියෙනවා. උතුරන්න ආදරය තියෙනවා. හැබැයි ඒත් සතුටෙන් නෙමෙයි ඉන්නේ. සමහර වෙලාවට ජීවිතේ මිනිස්සු ඒ සතුට කියන එක ඒගොල්ලෝ දන්නේත් නැහැ. එහෙම වෙලා තියෙන්නේ Taman ළඟ තියෙන දේවල් වලින් සතුටු වෙන්න දන්නේ නැතිකම. ඉතින් ඒක නිසා ඔන්න ඕක ගැන අද කියන්න උවමනාව තිබුණේ. තවත් දවසක තව වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්න.